මේ ලොකුවට එහෙම පස්සෙන් පන්නගෙන යන්න තරම් එහෙම මුකුත් බලාපොරොත්තුත් නැහැ. ඔව්. දැන් ඒක දෛනිකව ඒ දේවල් ගනුදෙනු වෙනව නේද? නිදහසේ කියන්නේ. ඔව් හාමුදුරනේ නිදහස් ගොඩක් දැනට දැන් ඉස්සර නම් මම අවුරුදු 5කින් පස්සේ උනත් කරන්නේ ඊළඟ මොහොතත් මේ දන්නේ නැහැ ජීවත් වෙයිද කියන එච්චර අපි ඇයි එහෙම බලාපොරොත්තු තිබ්බෙත් කියලා හිතනවා. අවුරුදු ගණන් මම මෙහෙම අවුරුදු 10කින් කරනවා 5කින් මෙහෙම කරනවා කියන හිතන්නේ. ඉතින් එහෙම නෑ හම්බෙන්නේ ගොඩක් සෑල්ලුවෙන් ඉතින් ඉන්නවා මේ ආම්දුර මට අන්තිමට කිව්වෙත් කමටහන දුන්නේ මේ සතර සතිපට්ඨානය ගැන ඒක දැන් මනසින් දකින්න ගැන ඒක මේ සිහියෙන් ඉන්න කියන එක. එහෙමයි. දැනෙන ස්වභාවයත් එක්ක ගනුදෙනු කරන්න කියලා නේද? ඔව් හාමුදුරනේ. හැබැයි මට පහුගිය දවසක තේරුණා නිකන් අර මේ සමහර වෙලාවට හාමුදුරනේ අර වතුර යට ඔබලා බෝලයක් තියෙනවා වගේ අර පෙලක් කලාවට මේ මගේ ඇතුළෙන්ම ආයෙ එන්න හදනවා අර නිකන් සිතුවිලි. ඔව් පරණ නෑ අර පරණ ගනුදෙනුවත් එක්ක. ගන්නවා කියලා හිතේ. ඔව් ඒ කියන්නේ අර පරණ පුරුද්දට ගනුදෙනු වෙන්න සැකසෙනවා නේද? මනෝ කර්ම වචී කර්ම සිදු වෙවි යනවා. දැන් මම බැලුවා දැන් මම එතකොට නිකන් අර කාව හරි මේ කියන්නේ කෙනෙක්ට ඒ කියන්නේ ඒකට එන්න නොදී අර ඒක බලෙන් කරනවා නෙමෙයි නමුත් අර ඒත් නිකන් එයා උත්සාහ කරලා බලනවා වගේ දැනුණා නිකන් මට මාව පුළුවන්ද කියලා නිකන් කේන්ති ගස්සන්න මේ නිකන් අර මේ අඬවලා ප්‍රශ්න දුර දෙක ගෙනහිල්ලා අර එහෙම කරවන්න පුළුවන්ද කියලා බලනවා වගේ දැනුණා. ඒ කියන්නේ අර පරණ සිස්ටම් එකට වැටෙන්න බලනවා. ඒක තාම ඒ කියන්නේ පරණ සිස්ටම් එක කියන්නේ සිතුවිල්ලක් ඔය අරමුණක් සැකසුනාම කොහොම හරි ඒකට මනෝ කර්ම කර කර ඔහේ මායාවන් තුල දුවනවානේ මායාවට රැවටිලා. ඒක විඳිනවානේ. ඒක තමයි තාම ඒක උත්සුක වෙලා මේ එහෙම සැකසෙන දැන් මේ දැනෙනවා. ඒකයි ඒ. ඔවා ගැලවිලා යයි තව ඉදිරියේදී ඔවා ඔක්කොම ගැලවිලා යයි නිදහස් ස්වභාවයක් ගොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ හාමුදුරනේ අර නිකන් ඉඳලා හිටලා තමයි එහෙම අර දෙයක් ආවත් ඒත් මට දැනෙනවා මේ ඔය උත්සාහ කරනවා නේද කියලා මාව මේව කරන්න. ඒක හොඳයි. ඒ දැනෙන්නේ සිහියටනේ. ඒ සිහිය තමයි එතන වර්ධනය වෙන්නේ. ඒ සිහිය තමයි එතන ගොඩක් වටින තැන. ඒ සෑම දෙයක්ම දැනෙන්නේ සිහියට. ඒ දැනෙන ස්වභාවය තමයි ගොඩක් වටින්නේ. ඒක තමයි වර්ධනය වෙන්න ඕනකම තියෙන්නේ. ඔව් හාමුදුරනේ ඒක එහෙම ඒක ඒ වෙලාවේ දැනුණාම ඒත් මට හිතුණා يعني ඒක මට දැන් දැනෙනවා කියන්නේම මම ඒ හොඳ සිහියකින් හිටිය වෙලාව කියන එක මට දැනුණා. නැත්තම් මම වෙනදට නම් ඒ වගේ දැන් හිතට පවුලේ කෙනෙක් අම්මා හරි මට ප්‍රශ්න කියද්දි මමත් අම්මා එක්ක තව ඒ කතාව කිය ඊට පස්සේ දෙන්නම බනිනවා කාට හරි පැය ගාණක් එහෙමනේ යනවනේ. දැන් මම අම්මා එහෙම කතාවක් කිව්වොත් මම ඒක ඒව ගණන් ගන්න එපා එහෙම කියලා අර මම යාවත් නිවලා මම ඒ කතාව එතනින් එහාට කරගෙන යන්නේ නැතිව වෙනස් වෙලා තියෙන එක මට දැනෙනවා හොඳට. එහෙමයි. ඔතන ওই සිහිය ඔක ඊට පස්සේ ඥානයක් බවට පත් වෙනවා. ඥානය කියන්නේ දැන් ඔතනදී මේ දැනෙන්නම ගන්නවා සියලුම දේ දැනීගෙන සිදුවෙන සිස්ටම් එකකට පත් වෙනවා. දැන් ඔය සිහිය කියන්නේ සිතුවිල්ලේ පටන් ගන්නම සිතුවිල්ලෙම මේ එක් ස්වභාවයක් තමයි සිහිය කියන්නේ. එතකොට සිතුවිල්ල දැනෙන්නේ සිහියට. ඒ දැනෙන ස්වභාවයත් එක්ක උතන ඥානයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අර අවිද්‍යාව පත්‍ය සංකාරයෙන් මිදෙන ස්වභාවය. අවිද්‍යාවෙන් මිදුනහම එතන විද්‍යාව මේ සිස්ටම් එකම මේ අබිනිෂ්ක්‍මණය කරනවා වගේ. ඒක තමා තුළින් සිදුවෙන සිස්ටම් එකක් බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි ඥානය කියන්නේ. සම්පූර්ණම ඒක ස්වභාවයක් බවට පත් වෙනවා. දැන් අපි අර මෙච්චර කල් අර අවිද්‍යාව පත්‍ය සංකාර ජීවත් උනේ බාහිර ඇත්ත කරගෙන මම ඉන්නවා සක්කාය දිට්ඨිය දැනුණානේ උපරිම දැනීගෙන මේක මට මගේ වගේ වෙලා බල ගැන්විලා තිබ්බනේ. ඒ වගේ බල ගැන්නුන ඒ මට මම වගේ බල ගැන්විලා තිබුණු ඒ දේ ඒ වගේම බල ගැන්වෙනවා මෙතන සිහියට. සිහිය බල ගැන්නුනාම මෙතන ඥානයක් බවට පත් වෙන්නේ. කවදාවත් එතන ආපස්සට වැටෙන්නේ නැති ස්වභාවයකට පත් වෙනවා. අද ඒක පොඩි ගැටලුවකට ආවා. හාමුදුරනේ මේ ප්‍රශ්නයක් අහන්න ඕනේ කියලා හිතුණා. දැන් අපි කියනවානේ අර මේ සියලු දේ අනිත්‍යයි දුක්ඛයි එහෙම අනාත්මයි එහෙම කියනවානේ. හැබැයි දැන් අර මට හිතුණා දැන් දුක්ඛ සතුට කියන එකත් අපි දාලා තියෙන වචන නෙමෙයිද මොනවා හරි හැමදේම දුක්ඛක් හරි එහෙම කියනවනේ. ඒක සිතුවිලි වලින් අනිත්‍යයි දුක්ඛයි නේද අපිම දාපු කියලා හිතුණා. ඒක සිතුවිලි වලින් ඒක විදින එකක් නෙමෙයි. මේක දුකයි කියලා හිතුවොත් දුකයි. සතුටයි කියලා හිතුවොත් සතුටයි. අනේ මේ මොනවත් වැඩක් නැහැ.
කියලා හිතුවොත් වැඩක් නැහැ. දැන් මමත් නැහැ කියලා හිතුවොත් මමත් නැහැම තමයි. ඒක සිතුවිලි වලින් දැනෙන ස්වභාවය. ඒ ඔක්කොම දැනෙන ස්වභාවයට මේ අවතීර්ණ වෙන එක තමයි නිවැරදි තැන. එතකොට ඔය වචනත් එක්ක පොරබදින දේවල් ඔක්කොම නතර වෙනවා. ඔය දැනුමක් තුලනේ යන්නේ. වචනනේ. මේක හරියටම අවබෝධ වුණාම අර අනිත් අය ඉතින් වචනත් එක්ක ඔය උඩ පයින්නකොට තේරෙනවා මේ පොඩි ළමයි අර මොන්ඩිසෝරි ළමයි සෙල්ලම් කරනවා දකින්නවා වගේ තමයි ඔක අවදි වුණාම. ප්‍රත්‍යක්ෂ වුණා. ඉතින් මේ දහමත් තුල දැනුමකට මේ මොන්ඩිසෝරිය දඟලනවා. බුදුහාමුදුරුවෝ මේ ඇත්තටම දේශනා කරාද බුදුහාමුදුරුවෝ මේ සියලු දේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් සියලු දේ අනිත්‍යයි කියන දැන් සියලු දේ පවතින තැන කියන්නකො මට. සියලු දෙයක් කොහෙද පවතින්නේ? පවතින්නේ නෑනේ අපේ ඔක්කොම මේ නෑ ඒක ප්‍රත්‍යක්ෂ වුණාම මේ සිස්ටම් එක බව අවබෝධ වුණාම ඇත්තට මෙතන කියන්නේ භාගතුන් වහන්සේ ගැඹුරු පරිවර්තනයක් කියන්නේ. පරිවර්තනයක් නොවි මේක මේගොල්ලෝ ගන්නේ සිතුවිලි වලින්. අන්න ඒ අයට තමයි උතර ප්‍රශ්න තියෙන්නේ. ඒගොල්ලන්ට ඔක කොච්චර කිව්වත් ඒක වචනයක්. ඒ වචනේ ඒගොල්ලෝ ආපහු සිතුවිලි වලින් මනෝකර්ම කර තමයි ඒකේ අර්ථය ගන්න යන්නේ. ඒක දැනුමක්. ඒක ඒ කෙනෙක් ඉඳලා කරන එකක් නේ. දැන් මේකේ මේ කොහෙද දැන් දෙයක් පවතින්නේ? මේක පවතින දෙයක් නෑ. ඒකනේ කොටස් 32කට බෙදලා පෙන්නන්නේ. මේක පරිවර්තනය වෙනකොට තමයි ඒ තැන් වලට හරියට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒක දැනුමක් තුල කතා කරන අය කතා කරන්නේ සිතුවිලි වලින්. සිතුවිලි වලින් කතා කරලා ඒක බෙදා ගිහලා තවත් මනෝ කර්ම වලින් ගිහලා ඒක හොයන්න යනවා. අන්න ඒක ස්වභාවය. ඒක අත්විඳින්න හදනවා. නෑ කියන එක අත්විඳින්න හදනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ මෙතන මේ සියලුම දේ අනිත්‍යයි කියන එක දැන් අපි මේ කෙනෙක් ඉඳලා ඒක අත්විඳින්න යනවා. හොයන්න යනවා. අන්න ඒක තමයි උතන වරදින්නේ. ඒක අපි තුලින් වෙන පරිවර්තනයක් අවබෝධයක්. අන්නේ අවබෝධය තුල තමයි ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ. තේරුණාද එතන? ඒක මේ දැන් අර අපි අර කෙනෙක්ගේ පොතක් කියවලා දැන් අපි අර චිත්‍රකතා හරි නවකතා පොතක් කියවලා අර රස විඳිනවා වගේ දැන් බුදුහාමුදුරුවෝ කියපු ධර්මය මේගොල්ලෝ අර පොතකින් තමාට මැවිලා ඇතුලෙන් ඒක ගනුදෙනු කරන්න හදන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මැවෙන එකක් ගැන. තමා ඇතුලෙන් මේ සංකාර මේ දේ ගැන තමයි කිව්වේ. ඒ කියන්නේ මේ පටිච්චසමුපාදය තුලේ මේක පැහැදිලිව දේශනා කරා. එහෙම නැත්නම් මෙතනදී දේශනා කරනවා බුදුහාමුදුරුවෝ මේ සලායතන ලෝකෝ. දැන් මේ සලායතන ලෝකය තුලින් මැවෙන එකක් මැවෙන විදිය බුදුහාමුදුරුවෝ කිව්වා. හැබැයි මැවෙන විදිය බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන කියලා පහදලා දීලා තියෙනවා. ඒක පරිවර්තනය වෙන්න ඕනේ. දැන් මේකේ පරිවර්තනය වෙන්නේ නැතුව මේ කෙලෙස් දුරු වෙන මාර්ගය තුල ප්‍රත්‍යක්ෂ නැතුව මේගොල්ලෝ මොකද්ද කරන්නේ මේ මැවෙනවා කියපු ලෝකේ තමාට මැවෙන ලෝකකින් ගනුදෙනු කරලා මේක අධ්‍යයනය කරන්න හදනවා. දැන් තේරුණාද? මැවෙන ලෝකේ තුලින් මේ මැවෙන ලෝකයක් ගැන අධ්‍යයනය කරනවා. දැන් ඒක මැවෙන තමා තුලින් ඒක පරිවර්තනය වෙලා ගනුදෙනු වෙන්න ඕන එකක්. තමා දැන් මේ දැනුමක් තුල ගනුදෙනු කරන එක මේ තමාට දැනෙන සක්කාය දිට්ඨිය විෂයාකාරයකින් දැනෙනවා. ඒ ඉච්ඡත්වය. එතකොට මේ ගැන තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. හැබැයි තමාට ඒ තුලිනුත් සැකසෙන්නේ සක්කාය දිට්ඨිය කියලා දන්නේ නැතුව දැන් මේක සිතුවිලි වලින් හොයලා යනවා. ඔක තමයි 99% වැරදිච්ච තැන. තමා තුල වෙන පරිවර්තනය තමයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඇහැට පරිවර්තනය, කනට, නාසයට, දිවට මේක ශබ්ද තරංගයක්, වර්ණ තරංගයක් මුසු වෙලා මේ චිත්ත තරංගයක් සැකසিলা තමාට දැනෙන එකක් විතරයි තියෙන්නේ. මේක බාහිර මේක තියෙන දෙයක් නැහැ. මේක තමාගේ මේක කිසිම දෙයක මේක සැකසීමක් නැහැ. මේ කියන්නේ මේක තියෙන දෙයක් නැහැ. මේක තමාට සැකසিলা දැනෙන එකක්. ඒක තමයි සුද්ධාෂ්ටකය කියන්නේ. ඇල්ලුවොත් අද ගතියක් මේ වැහැරෙන ගතියක් මෙහෙම අපෝතේජෝ වායෝ පඨවි කියන ස්වභාවය වර්ණ ගන්ධ රස ඕජා ඔය අට අපි තුලින් මතුවෙලා අපිට දැනෙන සිස්ටම් එක තියෙන්නේ බාහිර සුද්ධාස්ත්‍රිකේ තියෙනව නෙවෙයි. එතකොට අපිට අත්දැකීම් ගන්න බෑ කියන එක. ඒක ගන්න බෑ. අපි සෑම දෙයක්ම අපිට මේ ඇල්ලුවොත් අද ගතියක් උණුසුමක් සීතලක් ওই විදිහට තමයි දැනෙන්නේ. ඉතින් ඔන්න ඔය සිස්ටම් එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඒ සිස්ටම් එක තමා තුලින් ප්‍රායෝගිකව පරිවර්තනය. ඒක අඳුනා ගත්තාම ඒක පරිවර්තනය වෙන එකක්. ඒක අවබෝධය ලබනවා කියන්නේ ඒකයි. දැන් අවබෝධයක් ලබනවා වෙනුවට මේක දැනුමක් ලබලා තියෙන. දැනුම කියන්නේ සංකාර, සිතුවිලි. දැනුම තුල මේක හොයන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. 99%ම ඉන්නේ එතන. මේක තමා තුළින් මේක ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ, පරිවර්තනය වෙන්න ඕනේ. ඒ කියන්නේ දැනුම දැන් අපිට දැනුමක් කියලා සැකසෙන්නේ කොහොමද? ශබ්දයක්නේ, වර්ණ රටාවක්, ශබ්ද තරංගයක් මිස වෙලානේ දැන් අපි මේක ගන්නෙත්. අන්නේ ගත්තාම අපිට මැවෙන චිත්ත රූප මැවෙන්නේ. කනට රූප, නාසයට රූප, මේ දිවට, කයට ඔය ඔක්කොටම රූප කියන්නේ ඒකයි. රූපණය වෙනවා. මේක රූපයක්. අපි චිත්ත රූප සකස ගන්න. අනේ චිත්ත රූප සැකසিলা මේ ගනුදෙනු කරන සිස්ටම් එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. හැබැයි මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරලා
චිත්‍ර රූප සැකසෙන එක දේශනා කරපු එක අපි තුලින් ගන්නෙත් අපි චිත්‍ර රූප අනුව. ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. අන්න ඒක තමයි දැනුමක ඉර වෙන්නේ. අපි ඒකත් දැනුම කියන්නේ අපි ඒකත් වචන වලින් කනට ඇහිලා චිත්‍ර රූපනේ. දැන් මනසට ගන්නෙ. නෑ කිව්වට බෑනේ දැන් මේ අල්ලපුවාම දැනෙනවා මේක තද ගතියක් ජීවත් වෙනවා ඉන්නවා වගේ දැනෙනවනේ. බුදුහාමුදුරුවෝ කොච්චර නෑ කිව්වත් හරියන්නේ නෑ. දැන් මට මාව දැනෙනවනේ. අන්න ඒක තමයි. ඒක තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕන කියන්නේ. එහෙමයි. තමන්ට දැනෙන එක. ඒ දැනෙන එක තමයි සක්කාය දිට්ඨිය. එහෙමයි. ඒකේ අර කෙනෙක්ට ඒක අපිට පැහැදිලි කරන්නත් අමාරුයි දැන්. පැහැදිලි කරන්න බෑ කියන්නේ. ඔව්. ඒක පැහැදිලි කරන්න කියන්නේ මේක පැහැදිලි කරන්න දඟලනවා කියන්නේ අපි තුලින් ආය අපිව වෙනවා. අපේ සක්කාය දිට්ඨිය තමයි එතනත් පෙන්වන්නේ. ආයිඩයක් හදාගෙනනේ. දහම කියන්නේ සක්කාය දිට්ඨිය. දැන් දහම ඔය දැනුමකට ගත්ත අය ත්‍රිපිටකය පරිශීලනය කරලා ඔය සූත්‍ර පාඩම් කරලා ඔය දඟලපු අය ඒගොල්ලන්ගේ ලොකු සක්කාය දිට්ඨියක් බුදුදහම නිසා ඇතිවෙච්ච සක්කාය දිට්ඨියක් තියෙන්නේ. අන්න ඒකත් සක්කාය දිට්ඨිය කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. වැඩිපුර තිනකොට ඒකත් මාන්නයක්නේ. ඒක තමයි මම දන්නවා දැන් මගේ හරි මම හරි කියලා හිතුවොත් හරි තමයි. මම නිවන් දැක්ක කිව්වොත් එහෙම ඒ දෘෂ්ටියක එළඹුණොත් එහෙම බුදු කෙනෙකුටවත් එයා ගලවන්න බෑ කියලා කියනවනේ. දැන් බුදුදහම නිසා දෘෂ්ටි ගොඩකට මේ එළඹෙනවා කට්ටිය. තමාට මැවෙලා ඒක හරි කියලා හිතුනොත් හරි වගේ දැනෙනවා. ඒතරම් දෘෂ්ටි ගොඩක් තියෙන්නේ. තව මගේ මෙහෙ ඉන්න තව මගේ යාළුවෙක් හම්දුනේ දැන් මම යාගෙත් එක්ක කතා කර මේ අපි දහම ගැන මේ දේවල් කතා කර ඉන්නකොට මම හාමුදුරුවෝ ගැනත් කියලා මට හරි මාර්ගය පෙන්වන්නේ ඔබ වහන්සේ කියලා මම හාමුදුරුවෝ ගැනත් විස්තර කියලා ඊට පස්සේ යා මගෙන් අහුවා දැන් ඔයාට දැන් මොකද්ද දැන් ඔයා මොකක් හරි ඵලයකට ඉන්න ඔයාට මොකද්ද දැනෙන්නේ එහෙම කියලා මං මට එහෙම කිසි දෙයක් දැනෙන්නේ නැහැ දැනෙන්නේ නැති එක තමයි ඵලය කියන්නේ මට කියන්න තේරෙන්නේ නැහැ හාමුදුරුවෝ දැන් කිසිම දෙයක් දැනෙන්නේ නැති එක තමයි ඵලය හරි මොනවා හරි එහෙම මොනවද දැනෙන්නේ නැති එක තමයි ඵලය. එහෙම කියන්නත් බෑ. ඒක දැනෙනවා නම් දැන් ඵලයක් දැනෙනවා නම් ඒ පුතඥායනේ ඵල හොයන්නේ. ආර්ය භූමියේ ඵල නැහැ. ඔය පුතඥායේ ඵල හොයන්නේ කෙනෙක් ඉඳලා ඒ සක්කාය දිට්ඨිය දුරු වෙච්ච නැති අය. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච නැති අය ඵල ගැනම තමයි යන්නේ. ඒගොල්ලන්ගේ හැටි. ඒ වගේ අන්නේ වගේ මේ එක දෘෂ්ටි වල හිර වුණොත් ගලවන්න ලේසි නෑ. ඒක යාගේ සක්කාය දිට්ඨිය කියලා එයාට පහදන්න බෑ අපිට. මොකද එයාට ඒක ලොකුවට දැනෙනවා. එක්කෝ නිවන් මාර්ගය කියන්නේ ලොකු ඵලයක් ලබන එකක් කියලා හිතනවා. එහෙම එකක් නෙවෙයි. මේක ශූන් තැන් ටිකක් අවදි වෙනවා. ඒක තමාගෙන් නිදහස් වෙන තැන. සක්කාය දිට්ඨිය දුරු වෙන තැනක්. ඕක හරිය ශූන් මේකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ නියපිඩට එන පස් පිටක් තරම්වත් මේක අඳුනගන්නේ නැහැ කියලා. සුගති පරායන වෙන්නේ නැහැ කියලා. පැහැදිලිව බුදුහාමුදුරුවෝ ඒක දේශනා කළා තියෙනවා. මේක තමාට දැනෙන ඉච්ඡත්වය දුරු වෙන එක ඒක තමාට සාන්දිටිකයි. ඒක කල්යාණ මිත්‍රයා හරියට මේතන අඳුනගෙන හරියට පෙන්නුවොත් ඇරෙන්න නැත්තම් දෘෂ්ටි වල තමයි හැමෝම හිර වෙන්නේ. දැනුමක් තව කෙනෙකුට පෙන්වන්න ගියොත් ඒක දෘෂ්ටියකම තමයි හිර වෙන්නේ. ඒක අනිත් එක අපිට ගොඩක් වටිනේ දැන් හාමුදුරුවොත් මේක ප්‍රායෝගිකව කරන ගමන් අපිට දේශනා කරන්නේ. නැතුව මේ හාමුදුරුවෝ පොතේ දැනුමකින් එහෙම දැන් අපිට අනිත් ගොඩක් වෙලාට හම්බෙන්නේ එහෙමනේ මේ ධර්මය කියලා මෙච්චර කල් අපි ගොඩ දෙනෙක් එහෙමනේ ගියේ. හැබැයි මේ ඒක මට හරි පුදුමයි. ඒක මට දැන් අර කවුරුවත් ඇහුවට මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. නමුත් මම බොහොම සැහැල්ලුවෙන් මම අර මේ කුසල් මේ අකුසල් කරගන්න නැතුව මම මේ ජීවත් වෙන විදිහ මට තව කෙනෙක්ට කියලා දෙන්න බෑ කොහොමද? එහෙමයි. ඒක අත්විඳින එකක්. ඒක තව කෙනෙකුට මාර්ගය විතරයි පෙන්වන්න පුළුවන්. දැන් ඕක තව කෙනෙක් ගන්න එයාට මැවෙන ලෝකයකටනේ. එතකොට එයා විහිං හදාගන්න. දැන් ඒකනේ ස්වාමීන් වහන්සේ ඔය උපමාවක් කියන්නේ හරි ගැඹුරු තැනක් එතන. දැන් මම වෙලාවකට කියන්නේ මම දෙන්නේ පැහැදිලි පාටක් නැති වතුර ටිකක්. ඒක ඕගොල්ලෝ ගත්ත ගමන් ඕගොල්ලන්ගේ භාජනයකට භාජනයේ හැඩයට වතුර හැඩ ගැහෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ කියන්නේ හරි සියුම් තැනක්. ඒක අර කනට ඇහිලා මේ ඕගොල්ලෝ ගත්ත ගමන් ශබ්දය එතකොට මේක චිත්‍ර රූපයක් සකසගත්ත ගමන් ඒක තමාගේ තියෙන කෙලෙස් අනුව තමාගේ දැනට තියෙන දෘෂ්ටි අනුව තමයි ඔක ගලපන්නේ. ඒකනේ ඵල හොයන්නේ. එහෙමයි. ඵල හොයන්නේ. ඔව් ඒක තමයි. දැන් ඒගොල්ලෝ හිතන්නේ දැන් මම මාර්ගේ යනවා කියලා කිව්වම හිතන්නේ හරි දැන් එහෙනම් අර ස්ටෙප් බයි ස්ටෙප් නිකන් හරි පළවෙනි එක සෝවාන් වෙනවා දෙවෙනි එක මෙහෙම කියලා අර මොනවා හරි දැනෙන්නේ කියලා මම එතන දුව මොතනදී එන්න ඕනේ මොන්ඩිසෝරි ඉඳන් ඒගොල්ලෝ ගත්ත අධ්‍යාපන රටාවට මේක දැන් අල්ලන්නේ. ඔන්න ඔතන තමයි 100ක් වරදින තැන. මේක අපි මුලින්ම මොන්ඩිසෝරියේ අර භාෂාව සිංහල ඉගෙනගෙන ඉංග්‍රීසි ඉගෙනගෙන ඔය මොන්ඩිසෝරියේ ඉඳන් ගත්ත අධ්‍යාපන රටාවටමයි මේක අල්ලන්න යන්නේ. එතනම තමයි ගොඩක් අය ඉර වෙන තැන.
100ක් කියලා වෙන්නේ එතන. මේක මේ අධ්‍යාපන රටාවකට ගන්න පුළුවන් එකක් නෙවෙයි. මේක අපේ මේ කයෙහි ක්‍රියාකාරීත්වය. මේක අවබෝධය කරන එකක්. මේක දැනුමක් ලබන එකක් නෙවෙයි අවබෝධ කරන එකක්. දැනුමක් තුල ගියොත් ඕක මේ හිර වෙනවම තමයි. මේක අවබෝධ ලබනවා කියන්නේ තමාගේ කයේ ක්‍රියාකාරීත්වය හිත හැදෙන විදිය අවබෝධ කරනවා. ඒක තමාට දැනෙන එකක්. ඒ දැනෙන්නේ සිහියට. ඒ දැනුමත් හාමුදුරනේ අර කෙනෙක් බිම දාලා මුළු ඔළුවේ තිබ්බ හැමදේම මක්කලා එන්න අකමැති වුණොත් එහෙම එයාට හරි අමාරු වෙනවා. එයාට කොහොමත් එන්න බෑ. ඒක මාන්නේ දුරු කරන්න බෑනේ. ඔව්. දැන් බුදුහාමුදුරුවෝ හැමතැනම සිහියනේ අවදි කරන්නේ. එයා සම්පූර්ණ අනිත් පැත්තම පෙරලනවා. ඒ කියන්නේ යටිකුරුපු අර යටකුරු කරපු එක කුඩුකුරු වුණා වගේ දැනුණා කියලා කියන්නේ උතන. ඒ කියන්නේ අපි මේ ඉන්න දැන් අපි මේ තනික් කරම අනිත් පැත්තකට මනුසෝතේනේ. මේක පටිසෝතයට එන්න ලේසි නෑ. මේක අනිත් පැත්තම සැකසෙන්න ඕනේ. අන්න එතන තමයි සෝතාපන්න වෙන තැන. අනුසෝතයෙන් පටිසෝතයට හැරෙනවා. සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේ එතන. ඒ කියන්නේ මේ තමාගේ මේ පංච ඉන්ද්‍රියන් මේ අඳුනගත්තා කියන්නේ මේ පංච ඉන්ද්‍රියන් වලට කියන තව නමක් තමයි ඔය මේ සක්කාය දිට්ඨිය කියන්නේ. පංච ඉන්ද්‍රියන් නිසායි අපිට මේ ජීවත් වෙනවා ඉන්නවා වගේ දැනෙන්නේ. ඒ එන අරමුණ. අරමුණ කියන්නේ සිතමයි. ඔව් එතකොට ඒකේ සිත සැකසුණා. මුළු ශරීරයෙන්මනේ අපිට සක්කාය දිට්ඨිය කියන මම කියන දේ හැදෙන්නේ. එතකොට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාව කියන දැන් ඒකට තියෙන සැකේ. දැන් ඵලයක ඉන්නවද? එහෙනම් ඔයා හොඳ තැන ඵලය මොකද්ද? අය වගේ යන්නේ සැකේ විචිකිච්ඡාව. එයාට ඒක දැන් එයා තමයි ඇතුලෙන් සැකසෙන එක දන්නේ නැහැ. මේ එතකොට සක්කාය දිට්ඨි විචික සීලබ්බත පරාමාස කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නැතුව අන්න ඒ වගේ එල්ලීගෙන දඟලනවා. දිව්‍ය ලෝකවල යන්න දඟලනවා පින් කරන ඒවා මට පින හම්බ වෙනවා මං ඊට පස්සේ හොද තැනක යනවා ඔය වගේ ඉන්නවනේ එහෙම නෑ ඒ කායන මග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා පත්‍යක් සුණ කෙනා තමයි විචිකිච්ඡා සැක දුරු වෙන තැන එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන තැන සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඒ කායන මග වෙන මගක් නෑ ඒක යන්න එතන තමයි අචල සද්ධාව කෙලෙස් දුරු වෙන සත්‍යාවට මේ සද්ධාවට පත් වෙන තැන එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරක් කියලා පිළිගත්තා වෙන මාර්ග පිළිගන්නේ නැහැ. ඔන්න ඔතන තමයි තමාට ඒකපත් මේ මෙහෙම නැතුව මේ භාවනාවක ගිහිල්ලා මේ අස් දෙක මේ වහගෙන ඉඳලා මේ දකින්න එකක් නෙවෙයි. මේක සම්මාදිට්ඨියටපත් වෙන එකක්. මේක තමාගේ මේ තියෙන දෘෂ්ටි ඔක්කොම ගලවගෙන නිවැරදි දැක්මට එන්න ඕනේ මුලින්ම. බෞද්ධයෙක් වෙන්න. ඔය ඒකනේ පාලව ගැන හොයන්නේ, අරව ගැන හොයන්නේ. දැන් සෝවාන් වුණ කට්ටිය හොයනවනේ සමහරු. තමාට සෝවාන් වෙන්න. ඒ වගේ පහත් තැනක සෝවාන් වුණ කට්ටියක් හොයනවා කියන්නේ තමාගේ ඇතුලෙන් සැකසීලානේ සෝවාන් වුණ කෙනෙක් ජීවිතේට හොයන්න බෑ. ඒක තමාට සාන්දිටිකයි. ඒකද කියන්නේ ඒපස්සිකෝපනයිකෝ පච්චුත්තම වේතබෝ විඤ්ඤෝ හේති. දැන් ධර්මයට අපි වඳින්නේ කොහොමද? ගාතාවකින්. එතන පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒක තමාට සාන්දිටික කියලා. දැන් ඔයාටනේ දුවටනේ දැනෙන්නේ කොහෙන් හරි අල්ලුවොත් ඔයාට හිතක් සැකසෙනවා. එතකොට නාසයට දැනෙන දේ, කනට දැනෙන දේ දිවට දැනෙන දේ. එතකොට මන ධම්ම එක. ඒක ඔයාට සාන්දිටික එකක් නේ. ඕක තව කාටවත් ඔක පහදලා දෙන්න පුළුවන්ද කියන්නකෝ බෑනේ. ඒක තමා තුළින්ම ගලපලා තමා මෙතන අඳුනා ගන්න ඕනේ. ඒකයි බුදුහාමුදුරුවෝ මෙතන පැහැදිලිව මේ පෙන්නන්නේ. මේක ඒපස්සේ කෝපනයක පච්චුත්තම වෙත්තම විඤ්ඤෝ හේති කියන්නේ. දැන් ඒක දුවටම තමයි. දුව මහත්යත් එක්ක ගනුදෙනු කරනකොට දුවගේ කය වෙනස් වෙන එක අඳුනා ගන්න ඕනේ. අම්මලා තාත්තලාත් එක්ක ගනුදෙනු කරනකොට දුවට දේශය සැකසෙන විදිය, එතන ආදරය, කරුණාව ඔය ඔක්කොම දුව තුලින් සැකසෙන එක අඳුනා ගන්න එක තමයි මාර්ගය. වෙන මේ ඒවා බාහිරින් හොයා යන සෝතාපන්න දේවල් හොයා යන එක නෙමෙයි. යන්න එතන සැකසෙනකොට දුවට සෝතාපන්න දුවට ප්‍රත්‍යක්ෂයි. ඒ කියන්නේ විචිකිච්ඡා සැක දුරු වෙනවා. දුවට ඉපදුන තැන වැඩකුත් නැහැ. ඊට මරණයෙන් මතු යන තැන් වැඩකුත් නැහැ. මේ මොහොතේ සිතුවිල්ල හටගෙන නිරුද්ධ වෙලා යනවා. මේ මොහොතේ එතකොට ඒක නිසා ඇති වෙන මේ සක්කාය දිට්ඨිය නිසා මට වගේ දැනෙන්නේ මේ එතකොට මරණයෙන් මතු යන එකක් ගැන හිතන්නේ කොහොමද? මෙතනත් කෙනෙක් පුද්ගලයෙක් නෑ මේක දැනෙන ඉච්ඡත්වයක් තියෙන කියලා ප්‍රත්‍යක්ෂ වුණ කෙනාට ආයේ ඒ විචිකිච්ඡා සැක දුර වෙනවා. අන්න එයා සක්කාය දිට්ඨිය දුරු වුණා කියන එක තමාට සාන්දිට්ඨික එකක්. ඒක වෙන කාටවත් කියන්න බෑ. ඒක පැහැදිලිව මේ ගුරුතුමාට පුළුවන් ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාට පුළුවන් මාර්ගය එතන පෙන්වන එක විතරයි. ඒක පොතපතකින් අතර දැන් 199ක් ඉන්නේ පොතපත කටපාඩම් කරගෙන අතරමැදිය වෙලා පොතේ අතරමැදියෙක් වෙලා තමාවත් ඒක මේවා එහෙම වැඩක් නෑ. එතකොට කල්යාණ මිත්‍රයෙක් වෙන්න බෑ එතන. කල්යාණ මිත්‍රයා නම් මේක අත්විඳින ගමන් තමාට එම අනිත් අයට පෙන්නන්න ඕන. ඕක තමයි ශාසනය රැකින තැන. ශාසනය රකින්නවා කියන්නේ ඒකයි. ශාසනය රකින්න එකක් නෙවෙයි ශාසනය රැකෙන එක. කෙනෙක්ට ඒක මේ පැහැදිලි කරන්නත් බෑනේ හාමුදුරනේ. දැන් කල්යාණ මිත්‍රයා ඒ මාර්ගයේ ගිහිල්ලා ඒක අවබෝධ වුනේ නැත්නම් කොහොමද තව කෙනෙක්ට ඒක ඒ මාර්ගය පෙන්වා දෙන්නේ? පැහැදිලි කරන්න දෙයක් නැහැ.
නොමල ගේකින් අප ටිකක් අරන් එන්නකෝ ඊට පස්සේ අපි බබාව සනීප කරමු කියනවා. ආන් ඒ වගේ දේවල් තමයි අපිටත් කියන්න වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වෙත් එහෙමනේ. ඕක කවදාවත් නැතුව මේ එන්නකෝ සතියක් එන්න. ප්‍රායෝගිකව යාම අත්විඳින තැනකට තමයි පෙන්වන්න වෙන්නේ. අපි ඒකනේ සද්ද නැතුව ඉන්නේ. ඔයා හොඳයි එහෙමනම් ඔහොම හොඳයි. මහත්තයා එන ඔහොම කර කර යන්නකෝ. ඔයාට කවදා හරි දැනෙන දවසක ආයෙ කතා කරන්න කියලා අපි නතර වෙන්නේ ඒකයි. අපිට එහෙම පහදන්න බෑ. මොකද එයාගේ මාන්නයක් එක්ක ඇතුලෙන් සැකසෙන ලොකු වේගයක් එක්ක ගනුදෙනු කරන එක අඳුනා ගන්න එකනේ මාර්ගේ. දැන් ඊට පස්සේ දහම කියලාත් මෙතන ඇවිලි හොයනවා නිවන් දකින්න එක. අන්න එතන තමයි වැරදෙන්නේ. ඒකත් තමාගේ ඇතුලෙන් සැකසෙන එක දකින්නේ නැහැ. ඒකයි ශ්‍රාවකවංශ කියන්නේ. දහම කියලාත් හොයලා ඔය ඇතුලෙන් සැකසෙන එක අඳුනා ගන්නකෝ. ආන් එතන තමයි දහම තියෙන්නේ කියලා. පැහැදිලිව කියන්නේ ඒකයි. ඊට වැඩිය කියන්න ක්‍රමයක් නැහැ අපිට. ඒක ඇත්ත. දැන් දුවට දැන් සැකසුන එක දැන් දුව කිව්වේ මුලින්ම ඔයාට සැකසුණා වුණා මනෝ කර්මයක් අවසන් වහන්සේ මට කතා කරන්න කියලා. ඉතින් මම දැන් උන් කතා කරා. ඒක දැන් ඔයා දැනගෙන කරන්නේ. දැන් ඉස්සරවම නෙවෙයි කරන්නේ. මං කියලාම පටන් ගත්තේ ඒකයි හාමුදුරනේ. මොකද මම දන්නවා මං කරන්නේ මං ගොඩ කාලෙකින්. එහෙමයි. ඒක මට සතුටුයි එහෙම කතා කරනකොට. කරෙත් නෑ කියලා. ඒක මට සතුටුයි එහෙම කතා කරනකොට මම දන්නවා දැන් එතකොට අඳුනගෙන තමයි ගනුදෙනු කරන්නේ. අන්න නිවැරදි තැන් මතුවෙලා කියලා. නෑ මේ පහුගිය ටිකේම මම ගත්තේ නෑ හාමුදුරනේ. මම දන්නවා දැන් මම දැන් ඒකත් මනෝ කර්මයක්. මං හිතනවා හාමුදුරන්ට ගොඩ කාලෙකින් ගත්තේ නෑ. අරන් කතා කරන්න ඕනේ. එහෙම කියලා සැකසෙන එක මටම මම එක කිව්වේ අර යට දාපු බෝලයක් ආයේ උඩට එනවා වගේ හාමුදුරනේ. අර මට හැමදේම දැන් නිකන් මේ පේනවා මම මොනවද මේ කරන්නේ කීකේ අර කරන්න කලින් හැමදේම අර බලනවා වගේ දෙයක් වෙනවා දැනෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ එතන දුර වෙනවා. එතකොට ඒත් මම දැන් හාමුදුරන්ට නෑ මම කතා කරන්න ඕනේ මගේ දැන් මේ තත්ත්වය හරි හාමුදුරන්ගෙන් කමටහනක් අලුත් දෙයක් හරි හාමුදුරුවෝ මට කිව්වොත් මට හාමුදුරන්ට කතා කරන්න ඕන නිසා මං ගත්තේ. නමුත් ඒ ක්‍රියාවලිය මට පේනවා. මම ඒ කරන ටික හාමුදුරුවෝ කතා කරන්නගේ හැම දේශනාව හැමදේම එහෙමයි. ඒක හොඳ ඒ දැනෙන තැනම තමයි මාර්ගය තියෙන්නේ. එහෙමයි. ඔතනම තමයි මාර්ගය තියෙන්නේ. ඔන්න ඔතනම තමයි ප්‍රත්‍යක්ෂ වෙන්න තියෙන්නේ. ඔතනදී ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ දැන් ඔතනදී ඔයාගේ රාග දේශ මොහ අනුව දැන් ඔයාව හසුරවන්න බෑ. වෙනදා ඔයාව නොදැනුවත්ව හසුරවපු කෙනෙක් හිටියා. එහෙමයි. ඒක තමයි රාග දේශ මොහ කියන්නේ. රාගක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ අපිව හැසිරෙව්වා. අපි දන්නේ අපිව හැසිරිලා අපි ගිහිල්ලා ආහාරය දැක්කම අපි ඒකට පොර කාලා අරගෙන කාලත් ඉවරයි බලපුවම. අපි දන්නෙත් නැහැ. ඒ වගේ අර වේගයක් තුළ රාග දේශ මොහ අනුව අපි හැසිරුණා. දැන් රාග දේශ මොහ වලට ඔයාව හසුරවන්න බෑ. දැන් ඔයාට දැනෙනවා ඉන්ඩිකේට් වෙනවා. ඉන්ඩිකේට් වුණාම ඔයා එතන හරිතන පෙන්නනවා. අන්න එතන ඔයා නිහඬ වෙනවා. ඔන්න ඔතන තමයි චිත්තක්ෂණ කෝටියක් විතර පහළ වෙලා හටගත්ත සිතුවිල්ල දැන් දෙයක් වෙන්නේ නැහැ ඔයාට. දැන් ඉස්සර හාමුදුරනේ අර තරහ යනකොට අර හිත ඇතුලේ ඇඟ නිකන් අර මාර කේන්ති ගිහිල්ලා වේඋලලා වචන එක පිට ඇවිල්ලා ඒ හැසිරුණු එක දැන් සම්පූර්ණයෙන් නැහැ හාමුදුරනේ. එහෙම කේන්ති යන මොහොතක්වත් එන්නේ නැති තරම්. මොකද ඒ දැන් වෙන කෙනෙක් අර ඉස්සර දැන් හැම වෙලේම කේන්ති ගියේ තව කෙනෙක් හැසිරෙන විදිහටනේ. ඒතර දැන් උනත් ඒ කෙනා හැසිරෙනකොට මම දැන් අර හිතෙන් නිකන් කේන්තියක් දෙන්න මට ෂණයකින් මට දැනෙනවා ඔන්න මම දැන් ඒක මේ මට තරහවක් මේ ද්වේෂයක් විදියට හදාගන්න හදනවා කියලා. එහෙම. ඒක තමයි. ඒ නිසා ඒක එතනම නැති වෙලා යනවා ඒ විදිහටම. දැන් ඔතන ඒකනේ දැන් රූප වේදනා අය සංඥාවට දැන් ඔයා සිහිය පවතිනවා. සංඥාව දැනෙනවා ඔයාට දැන්. ඉස්සර සංඥාව දැනුන්නේ නැහැ. සංඥාව සංකාර කරපු එකනේ කරේ. ඉස්සර සංඥාව සැකසෙනකොට සංඥාවට සංකාර කරලා විඥානේ සිතුවිලි පතිත වෙනවා. ආයේ මේ සංකාර වෙවි සිතුවිලි පතිත වෙනවා. දැන් එහෙම නැහැ. සංඥාව සැකසෙනකොටම දැන් 100ට 80 වෙනවා. 100ට 80 වුණ ගමන් දැන් මේ විඥානං අනිදස්සන විඥානය පතිත වෙවි අර කෙලෙස් අනුව ගනුදෙනු වෙන ස්වභාවය උතරින් නතර වෙනවා. ඔන්න උතර තමයි රාග දේශ මොහ දුර වෙන තැන කියන්නේ. ප්‍රායෝගිකව ඔතන. දැන් ඉස්සර දුවගේ කෙලෙස් අනුව අන් අය හැසිරෙන්නේ නැති එකට තරහා ගියේ. දැන් දුවගේ කෙලස් ස්වභාවය අඩුවෙන් අන්න අය දැන් හැසිරෙන එක අදාළ වෙන්නේ නැහැ. හාමුදුරනේ කියන්නේ ඒ අතීතයේ සිහි වෙද්දිත් මටම ලැජ්ජයි අම්මෝ මම හැසිරලා තියෙන විදිය කියලා හිතෙනවා දැන් බලද්දි. එහෙමයි. ආපස්සට හැරිලා බලනකොට නම්. ඒ ඉස්සර වැරදුන තැන තමයි වෙන්නේ මෙතන. ඔතන වැරදුනේ දැන් ඇහැට පේන දෙයට කනට ඇහෙන දෙයට තමාගේ කෙලස් ස්වභාවයත් මත හටගන්න සිතුවිල්ලද. ඒ සිතුවිල්ලට අන් අය හැසිරෙන්න ඕනේ.
දැන් ඒ ඔයාගේ කෙලෙස් අනුව අන්න අය හැසිරෙන්නේ නැති නිසා තමයි තරහ ගියේ. අන්න අයට තරහ යන්නෙත් එම. උතන තමයි දෙගොල්ලෝ අතර ඝෂ්ඨණය ඇති වෙන්නේ. දැන් දුව එතන අඳුනනවනේ. එහෙමයි හිත සැකසෙනකොටම තමාගේ කෙලෙස් අනුව ගනුදෙනු වෙන්න වෙලා මේ විඥානයේ මේ කියන්නේ මනෝ කර්ම, වාචික කර්ම, කාය කර්ම දැන් සිදු වෙන්නේ නැහැ. ඒ කෙලෙස් ටික සැකසෙනකොටම දැන් එතන කෙලෙස් වලට පවතින තැනක් නෑ. අන්න එතන රාග දේශ මොහ දුරු වෙනවා. රාගක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ මේ නිරෝධ වෙන්න පටන් ගන්නවා. එතන අන්න දුරු වෙලා ගිහිල්ලා උතන ආලෝක උදපාද වෙන්නේ අරිහත් වෙලා බන්නේ උතන. එහෙමනම් දැන් උතන ඔය මොකද්ද දකින්නේ? ස්කන්ධයේ උදේවැය හටගත්ත එක ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හටගන්නෙත් ඇවිල්ලා කොහෙවත් නැතුව හටගන්නේ. ඒ මොහොතේ අරමුණ සැකසෙන්නේ. ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවයකටපත් වෙනවා. ඕක හොඳට අඳුනා ගන්න ඕනේ. පුළුවන් තරම්. ඕක තමයි ගොඩක්ම වටින තැන. ඔව්. මට කියන්න බැරි තරමට ඒක වෙනස්. අනික මගේ වටපිටාවේ ඉන්න අයටත් ඒක වැටහිලා තියෙනවා හාමුදුරනේ. එහෙමයි. මේ මට එහෙම දැන් මගේ චරිතේ මට අර ඉස්සර හිටපු කෙනා නෙමෙයි අමුතු මොකක් හරි පරිවර්තනයක් තියෙනවා කියලා ඒගොල්ලෝ මට කියනවා. මේ අම්මත් කියනවා දැන් අම්මට දැන් දුවලා 3 දෙනෙක් ඉන්නවා මම බාලයානේ හාමුදුරනේ. එතකොට දැන් අනිත් දෙගොල්ලොම ඒ රාග ද්වේෂ මෝහ එක්ක ඇවිලි ඒ අම්මත් එක්ක ගනුදෙනු කරන විදිය මම බලාගෙන ඉන්නේ. නමුත් මම දැන් අම්මගේ හැම දෙයක්ම මම අහගෙන ඉන්නකොට මේ අම්මයිත් මට කියනවා මේ ඔයා විතරයි මං කියන දෙයක් හරි අහන් ඉන්නේ කියලා. හැබැයි මගේ දැන් වෙනස තියෙන්නේ මම අර අහන් හිටියට මම ඒවට කිසි දෙයකට දැන් අර ඉස්සර වගේ මේ මොකුත් මේ කියන්නේ අම්මා ඒක දැන් ඉස්සරහම මට අම්මා කතා කරනකොටත් එහෙම අනිත් අයගේ දේවල් කියනකොටත් මට අර හරි හිසරදයක් වගේ. එතකොට මම අම්මට අනිත් පැත්තට බයිනවා. මට මොකටද ඕවා කියන්නේ? මට ඕවා කියන්න එපා. එහෙම කිය. දැන් මම අම්මට ඕන දෙයක් කියන්න ඇරලා යාගෙත් එයා දුකෙන් ඉන්නවනේ යාගේ හිත හදලා එහෙම මම අර හරි කරුණාවන්ත විදියට යාට සලකන හින්දා මේ අම්මා මට කියනවා මට දැන් ඔයා විතරයි ඉන්නේ මේ මෙහෙම කතා කරන්නවත් එහෙම කියලා. ඒක අම්මා දන්නේ ඒක පරිවර්තනයක් කියලා. ඒ වාගේ කෙලස් දුර වෙන ඔතන තමයි මේ අම්මා දන්නේ නැහැ. එහෙමයි. මට එතකොට ලොකු දැන් අපේ අම්මත් හරි සැරයි හාමුදුරනේ කට සැරයි. නමුත් අර අපිට ආදරෙයි. ඒ උනට හරි ඒ කියන්නේ මේ හිතුවක්කාරයි කියන්නේ මම දැන් ඔය දහම ගැන කිව්වහම උනත් ඒවට නැහැ. එහෙම අර මේ ඒ වගේ හරි අමුතු චරිතයක්. ඉතින් එතකොට මේ ඒ අම්මා එක්ක ඉන්නකොට සෑහෙන ඉස්සර මට කෙලෙසම කියන්නේ අම්මා කියලා හිතෙන්නේ නැතුව පෙලක් කරලා අම්මට බයිනවා. එහෙමම හරි අපිවත් නපුරු වුණා. කියන්නේ අම්මගේ හැසිරීම නිසා මේ ළමයිනුත් නපුරු වුණා. එහෙම. දැන් ඔය අක්කලා දෙන්නටත් වෙලා තියෙන්නේ ඒකයි. මේගොල්ලොන්ගේ ඒ විදිහට අර සලකන්නේ. නමුත් දැන් මට හිතෙනවා නෑ මගේ අම්මා නිසා මම මේ යුතුයකම් ටික අනිවාර්යෙන් කරනවා. නමුත් අර එතනින් එහාට අර එහෙම මොකුත් බැඳීම් මේ දේවල් දැන් ගොඩක් දුරට නැහැ. නමුත් අර මගේ යුතුයකම් ටික මම කරනවා කියන එකේ ගොඩක් ඉන්නවා. එහෙම එතන කොහොමත් ඒක ඔයා තුලින් වෙන පරිවර්තනයක්. ඒක ඔයා හිතලා කරන්න දෙයක් නැහැ. ඔතනදී පරිවර්තනය වෙන්නේ ඒක තමාගේ අයිතිය නිදහස් වෙලා එන ඔතන දැන් ඔයාගේ අම්මා විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න සියලුම අම්මලාට ඔතන ඔය එක ස්වභාවයකට සැකසෙනවා. ඔතන පරිවර්තනයක් වෙන්නේ ඔතන. ඒක ඔයා හිතලා කරන එකක් නෙවෙයි. ඔයාගේ අම්මා කියලා විශේෂයක් එන්නේ නැහැ ඔතන. ඔතන සම්පූර්ණ එනකොට ඒක සියලුම අම්මලාට තියෙනවා. ඔන්න ඔතන තමයි මෛත්‍රිය පටන් ගන්නෙ. සම්පූර්ණ මෛත්‍රියක් එන්නේ එතන. ඒ කියන්නේ තමාව නිදහස තමාගේ කෙලෙස් ස්වභාවය මතනේ ඔච්චරකල් මේ අපි මගේ කරගෙන මගේ අම්මා වෙලා තිබුණේ. දැන් ඔයාගේ අම්මා කියලා විශේෂයක් එන්නේ සියලුම අම්මලා එක හා සමාන මට්ටමකට වැටෙනවා ඔතන. ඔය ඔතනදී ඔයාට මේ සබහා දහම මේක ස්වභාවය අඳුනා ගන්න. මගේම මේ ප්‍රායෝගික දේවල් වලින් මට තේරෙනවා හමුදුනේ දැන් ඉස්සර අපේ හිතවලට අර එක දේවල් දාලා ඉස්සර ඇත්තටම අර මුස්ලිම් මිනිස්සු එහෙම කියනකොට අර හිතට අමුතු කියන්නේ මට මුස්ලිම් යාළුවොත් ඉන්නවා නමුත් අර හිත ඇතුලෙන් මොනවද ආව නිකන් අර ජාතිවාදී හැඟීමක් ආවා ඉස්සර. නමුත් මේ දැන් මට එහෙම කවුරුත් එක සමානයි මිනිස්සුද සත්තුද හැම කෙනාටම මට පේන්නේ ඒගොල්ලන්ගේ එතනින් එහාට ජීවිතේ මොනවා මේගොල්ලොන් මොන සසරේ තාම යනවා නේද ඒ වගේ වෙන සිතුවිලි තමයි මට මිනිස්සු දැක්කම එන්නේ හාමුදුරනේ දැන් ඒකක් දැන් නැති වෙනවා අර වෙන කිසිම මට ජාති ભેදයක් ආගම් එහෙමයි ඔය ඔක්කොම ටික නැති වෙලා ඔයාට සමස්තයම දකින්න ස්වභාවයක් ඒක අදාළම නැති මට්ටමකට සැකසෙනවා. තව ඉදිරියේදී ඒක සැකසෙයි. ඔය ප්‍රතිපදාවේ ඔතන ඉන්න ස්වයං වහන්සේ පෙන්නපු තැනම හැදෙන්න. එතකොට සමස්තය එතකොට ඔයා ඉස්සරහ ගහත් එකයි ඔයාගේ අම්මත් එකයි තව මිනිස්සුත් එකයි ඔයාගේ මහත්තයත් මේ මහත්තයයි ඉස්සරහ
මල් ගහයි අතර දෙකේ වෙනසක් නැති මට්ටමකට එනවා. එහෙමයි ඒ මට්ටමකට හාමුදුරනේ. සැකසෙනවා කාලයක් යනකොට. ඒක එහෙම තමයි අර විශේෂයක් එක එන්නෙම එක නෑ. අක්කා කෙනෙකුත් මෙහෙ ඉන්න හාමුදුරනේ අක්කා කෙනෙක් කියනවා මේ මට නම් අවුරුදු 6කින් යන්න ඕනේ ලංකාවට මම මේ කොයි වෙලාවෙ ලංකාවට යනවද කියලා බලන් ඉන්නේ ලංකාව තමයි එකම උතුම් රට ලංකාවෙ ඉපදෙන්න අපි පින් කරා එහෙම කියලා මේ සත්‍ය දහම හොයාගන්න නම් ලංකාවටම යන්න ඕනේ එහෙම කිව්වා මගෙන් අහනවා මට කිව්වනවා නංගිවා කවදා හරි ලංකාවට යන්න ඕනේ එහෙම කියලා මං ඒත් කල්පනා කරා හොඳ දැන් මේ ඊළඟ මොහොත ජීවත් වෙයිද කියලාවත් අපි දන්නේ නැහැ. එතකොට මේක මේ වහ කරගන්න ඕන දෙයක් තව අවුරුදු ගානකින් ලංකාවට ගිහිල්ලාම කරගන්නවා කියලා හිත මොනවා වෙයිද කියලා කවුද දන්නේ. ඒක දැන් ජීවිතේ හරි සැහැල්ලු වෙනවා මට කොහෙත් එකයි මට කියලා. ලංකාවද ඉන්න රටද කියලා අදාළ වෙන්නේ නැහැ. දැන් ඔයා කියලා කෙනෙක් ඔතන හරියටම සක්කාය දිට්ඨිය දුරු වෙනකොට ඒ කොහේ හිරෙත් එකයි. ඔයාට හිරේ ඉන්න තියනවා නම් ඒකත් එකයි. එහෙම ගාලකුත් නැහැ. කූඩුවක දැම්මත් එකයි. ඔය ඔක්කොම එකම ස්වභාවයක් එනවා. දැන් මෙච්චර කල් අර කෙලෙස් අනුව මේ කය හසුරුවපු නිසානේ අපිට තැන් හෙව්වේ. දැන් එහෙම නැහැ. ඔය ඕනෑම තැනක් එකම ස්වභාවයක්. ඒක දෙයක් නැහැ. මොකද තමාගේ අයිතිය නිදහස් වෙන මට්ටමක් නෙන්නේ. අපේ කෙලස් තියෙන නිසානේ අපි ඔය පිනවන්නේ. දැන් එන අරමුණට අපි ඔය මනෝ කර්මනේ හදන්නේ. අවුරුදු 5ක් 6ක් එහාට මනෝ කර්ම තමයි ඒ අක්ක හදන්නේ. ඒ කියන්නේ තමාට එන අරමුණට තාම මනෝ කර්ම, වචී කර්ම, කාය කර්ම සිදු වෙන්නේ. එහෙම ස්වභාවයකට නොය සැකසෙන්නේ. දැන් ඔයා එතන අඳුනගත්තාම ඔය ඔක්කොම එකම ස්වභාවයක්. ඔන්න ඔතන තමයි වර්තමානයේ රැඳෙනවා කියන්නේ. අනිත් දේ මට දැනෙන දේ තමයි හාමුදුරනේ මේ වෙලාවේ දැන් ඉස්සර මම ඉස්සර මේ මහාන වුණු කෙනෙක් ගැන හිතුවම මට හිතුනේ කොච්චර අමාරුද දැන් හැම දෙයක්ම අත්හැරලානේ මේ කියන්නේ ගිහි ජීවිතේ වගේ නෙමෙයිනේ එහෙම කියලා. දැන් මට හිතෙනවා මං ඇත්තටම මට මේ මොන දේ තිබුණත් මම මහාන වෙලා වගේ තමයි හාමුදුරනේ මට නිකන් දැනෙන්නේ මං ජීවත් වෙන ඉන්න මට්ටම තේරෙනවද? දැන් සමහර විටනේ ස්වයං වහන්සේ අනේ මේ පවුලක් දාලා ඇවිල්ලා මේ මොන දුකක් විඳිනවද පවුලේ කියලා. දැන් ඒ වුණා දැන් දුවට දැනෙනව නේද මෙතන මොන තරම් නිදහස්ද කියන එක ඒ සැකසුනහම ඒක ස්වභාවය දැන් දැනෙනවනේ. එහෙමයි. මට එකම තියෙන්නේ මට මගේ යුතුයකම් ටික කරන්න ඕන ටික විතරයි. ඉතින් ඒ ටික නැති වුණා නම් මම ඇත්තටම මේ හැම දෙයක්ම තවත් එහෙනම් නිදහසක් තමයි අනිවාර්යෙන් මේ හැම දෙයක්ම අත්හැරලා මේ මහාන වෙනවා කියන එක. ඕක ඒක වෙත් මොනවත් හිතන්න එපා. හොඳට යුතුයකම් කරගෙන ඔතන දෛනිකව හොඳට අඳුනගෙන මට්ටමේ රැඳෙන්න දැන්. එතකොට ඒක කාලේ එනකොට ඒක සබාධමෙන් සැකසේ. මට ඒක එහෙම මම ඒක මේ පසුපස යන්නේ මට හරි සතුටු කියන්නේ මට දැනටත් හිතෙනවා මම මහාන වුණා වගේ තමයි ඒ විදිහටම ජීවත් වුණා නම් එතනයි මෙතනයි ඒ වගේම තමයි කියලා. ඒක දැන් ඔතන ඒක ස්වභාවය හිතන්නේ මහාන වෙන්නේ. දැන් ඔතන කෝටියක් සංවර සීලය රැකෙනවා කියන්නේ එතකොට මේ ඇත්තටම විශ්වාවක් තමයි උතන ඉන්නේ. මෙහෙණින් වහන්සේ නමක් තමයි. එතන එහෙම දෙයක් නෑ. ඒක අපි අර ඇඳුම විතරනේ මාරු වෙන්නේ. නමුත් ඇඳුම මාරු කරලා වැඩක් නෑ. යට තනි කර පුතඥන නම් දැන් ඔයා එහෙම නෑනේ. හිත දකිමින් මිදමින් යන ස්වභාවය සැකසීලා තියෙන්නේ. මොකද ආස්වාක්ඛ්‍ය ඥානය කෙලෙස් දුරු කරන මාර්ගයේ ඉන්නේ. එයා තමයි ශ්‍රමණ වෙන්නේ. ඉතින් ඔයාට ඕක කොහොමත් එතකොට මේ ඒ කාලේ එනකොට සැකසෙයි. ඔයාට සබාධමෙන් ඒ කාලේ එනකොට සැකසෙනවා කොහොමද? ඒ නිවැරදි තැන මතුවේ. නිවැරදි තැන කියන්නේ ඔයාගේ අනිවාර්යයෙන් ඒක මගේ දැන් මම මොනවම හරි ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒක තමයි ඒ ප්‍රාර්ථනාව නම් කරනවා නම් නමුත් මේ ජීවත් වෙන විදිහටත් මම සතුටුයි මොකද මම මේ ඇත්තටම මේ විදිහට හිතාගෙන තමයි මම ජීවත් වෙන්නේ මම යුතුයකම් ටික කරාට මේ හරිම සැහැල්ලුවකින් ඒක මට හාමුදුරුවෝ දැන් සමහර අය මම හාමුදුරුවන්ගේ දේශනා අහන් ඉන්නකොට හාමුදුරුවෝ කියන හෙලා තියෙනවා මේක හරි අමාරු වැඩක් කියලානේ හිතනවා අර ඒ අමාරු වෙන්නේම මට හිතෙන්නේ අර අතහැර ගන්න බැරුව සක්කාය දිට්ඨියත් එක්ක මේ විදියට ඉන්න අයට එතකොට ලේසි නැහැ මේ හාමුදුරුවෝ නමක් කියලා ජීවත් වෙන එක. ඒක තමයි මට හිතුණා දැන් ඒ තමයි මිනිස්සු සිවුරු අරලා හාමුදුරු ගොල්ලෝ මේ එනවනේ ආපහු ගිහි ජීවිතේට එන අය ඉන්නවනේ. එහෙමයි. ඒ තමාගේ ඇතුලෙන් සැකසෙන එක අඳුරන්නේ නැහැ. අඳුරන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ ශාසනය රැක්කේ මේ කියන්නේ ශාසනය හැදුවේ කොතෙන්ද? බුදුහාමුදුරුවෝ ওই ගිහි කාලේ ඔතන පරිවර්තනය වුණාන් පස්සේ යාව රැකෙන්න ශාසනය තියෙන්නේ. දැන් ගිහි කාලේ පරිවර්තනය නොවි ශාසනයට ආපුවම කොහොමත් එතන රැකෙන්නේ නැහැ. එයාට දාලා යන්න වෙනවා. මොකද එයා මේ පිනවන කෙනෙක්නේ. බාහිර ලෝකේ ඇත්ත කරගෙන තාම දඟලන කෙනෙක්නේ. ඔව් හම්දනාට ශනික දුකට සමහර කෙනෙක් ඇවිල්ලා මහාන වෙනවනේ ජීවිතේ වෙච්ච ක්ෂණික දෙයකට හෝ එහෙමත් වෙන අය ඉන්නවනේ. ඉතින් ඒක හිතේ ඒක මේ තැම්මාරු කිරිල්ලක් විතරයි. ඒක හරියන්නේ නැහැ.
දැන් ස්වාමීන් වහන්සේ සසුනට ගන්නවා නම් පෙන්නනවා නම් පෙන්නන්නේ අවබෝධය. අවබෝධය තුලින් පරිවර්තනය වෙලා තමයි සසුනට එන්න ඕනේ. දැන් ඔය දුවලගේ ඒ කාලේ තමයි ඔය ටික ටික සැකසෙන්නේ. ඔයාලගේ හොඳ තරුණ වයස දැන්. ඉතින් ඔය කාලේ ඉඳලා ඔයාලගේ කාලේ එනකොට නියම කාලේ එනකොට ඒ සසුන සැකසෙනවා. ආයෙ ස්වාමීන් වහන්සේ බය නැහැ. ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් ඒතන ඔයාලට සැකසලා දෙනවා. මොකද මම දන්නවා ආපස්සට වැටෙන්නේ නැහැ කියලා. මොකද ඕගොල්ලෝ පරිවර්තනය වෙලා ඉන්නේ දැන් සසුනට. සසුන රැකෙන්නේ යන්නේ එතන. එතකොට ඕගොල්ලන්ට තව කෙනෙකුට මාර්ගයේ හිමින් පෙන්වන්න පුළුවන්. කවටහන් දෙන්න පුළුවන් මට්ටමක් එනවා තව ටික කාලෙදී. මොකද ඔයා අත්විඳපු එකක් නේ කියන්නේ ඊට පස්සේ. එතකොට ඒක තව කෙනෙක්ව හිමින් හිමින් එතනට පරිවර්තනය කරන්න ඔයාලට පුළුවන්. ඔයා මොකද ඔයා දැනුමක් කියනවා නම් ඒක එකපාරට අර මිනිසුන්ට දෙයක් කරගෙන නෑ මේක මෙහෙමයි කියකියොත් කියන. එහෙම දෙයක් නෑ මේක පරිවර්තනයක්. එතකොට තමා පරිවර්තනය වුණ විදිය දන්න නිසා සියුම් විදිහට ඒගොල්ලන්ට එතෙන් හිමින් කවටහන් වලින් පෙන්නලා පරිවර්තනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඒක තමයි ශාසනය රැකෙන තැන. කෙලෙස් දුරු වෙන තැන. ඒක ගොඩක් වටිනවා එතන. එහෙමයි හාමුදුරනේ. මම ඔය දැනට මට දැනුණු දේවල් වුණත් හාමුදුරනේ මම දැන් කාට කතා කරත් මට තේරෙනවා හාමුදුරනේ දැන් ඒගොල්ලන්ට ඒක ඔයාට කතා කරන්න කෙනෙක් නෑ. ඔයාට දැනෙන මට්ටම තව ඉදිරියේදී ඔයාට ඉදිරියේදී කිසිම කෙනෙක් එක්ක කතා කරන්න මට්ටමක් සැකසෙන්නේ නෑ. ඔයාට පිස්සු කියලා හිතයි. එහෙම වුණොත් ඒක වෙහසක් විතරයි කතා කරන්න යන්නත් එපා. තේරුමක් නෑ. මොකද ඒගොල්ලෝ අඳබාල පුතග්ජන මට්ටමේ ඉන්න අයනේ. ඒගොල්ලන්ට ඒක කියවපුවම ඒක විහිළුවක් කියලා. ඒගොල්ලන්ට ඒක ධර්මයට වෙන අගෞරවයක්. ඒක ඔයාට හොඳ නෑ. මට තව දෙයක් දැනුණ දෙයක් හාමුදුරනේ දැන් හාමුදුරන්ට කොච්චර වෙහෙසක්ද කියලා මට එක්කෙනෙක්ට දෙන්නෙක්ට කියලා මට ඒක අර තේරුම් ගන්න නැති වෙලාවට මට හිතුණා මං නිහඬ වුණා දැන් මට ඕනේ නෑ මේක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මං මගේ මේ ගමනේ යනවා කියලා දැන් හාමුදුරුවෝ කී දෙනෙක්ට නම් මේක කෝල් ආන්සර් කර දැන් අර හාමුදුරුවෝ කාලෙක කිව්වනේ දැන් නම් මට ඇති වගේ හිතුනොත් මම දැන් නවත්තන්නත් හිතන් ඉන්නවා එහෙම කියලා ඒ වෙහෙස මේ මට තේරුණා හාමුදුරනේ ඒක කොච්චර දැන් එක්කෙනෙක් දෙන්නට නෙමෙයිනේ හාමුදුරුවෝ කී දෙනෙක්ට උත්සාහ කරනවාද එතකොට ඒක මේ අර ඒ දැන් ඇත්තටම මට තේරෙන දේ තමයි දැන් අර හාමුදුරුවන්ගේ දැන් මේක කළ යුතු දෙයක් නිසා යුතුයකමක් නිසා හාමුදුරුවෝ තව කෙනෙක්ට මේක පහදලා දෙනවනේ නමුත් ඇත්තටම මේ එතන දුව වෙන්නේ මේ මනුස්ස කායක තියෙන වටිනාකම දැන් අපිට දැනෙනවනේ එතකොට මේ මනුස්ස ජීවිතය ගැනලා මේගොල්ලෝ ආපහු තිරිසන් ලෝකවලට සසර ඒක බුදුහාමුදුරුවෝ එතන පෙන්වන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ලෝක සත්‍යය වෙනුවෙන්ම අනුකම්පා කරලා මේක දේශනා කරේ අවබෝධ කරගෙන. දැන් එතකොට අපේ යුතුයකම තමයි භාගතුන් වහන්සේ වෙනුවෙන් අපි දැන් මේ කය අපි කවුරු වෙනුවෙන් පවත්වන්නද? දැන් නෝන කෙනෙක් වෙනුවෙන් පවත්වන්නද? ළමයි වෙනුවෙන්ද නෑනේ. එතකොට දැන් මේකේ දෙයක් වෙන්නේ නෑ අපිට. කොච්චර එහෙම වෙහසක් එහෙම දෙයක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට කොයි වෙලාවක හරි කතා කරොත් ඒගොල්ලෝ ඉන්න මට්ටමින් ටික ටික පෙන්නනවා. ඒක ලොකු වෙහසක් කියලා කොහොමද දැනෙන්නේ නැහැ දැන්. ඒක අපෙන් වෙන යුතුයකමක්. දැන් මේ අපි මේ ඉටු කරන්නේ. ඒ දැන් අපි කොහොමද සිව්පසනේ ගන්නෙ. දැන් මේ කය කිසිම අපි මහන්සියෙන් උපේන දෙයක් නැහැනේ. දැන් මේ ඔක්කොම අපිට සිව්පසෙන් මේ කය යැපෙන්නේ. දානමාන වලින්. ඉතින් අය මේක අපි මේ යුතුයකම උන් නැත්තම් ඒක අපි ණය ගනුදෙනුවක්නේ. ඒක හිතලා කරන එකක් නෙවෙයි. ඒක කොහොමත් පරිවර්තනත් එක්ක සැකසෙන එකක්. නිවැරදි දහම කියන්නේ එතන. ඒක කොහොමත් වෙනවද ඒක කොහොමද එහෙමයි හාමුදුරනේ දැන් මට තේරුනේ දැන් මම කොහෙද හිටපුගෙන මම ඉපදුනේ මේ කරවනැල්ලේ අන්තිමට ඔහොම ජීවිතේ ගිහලා නවසීලන්තෙටම ආවිලා ඊට පස්සේ තමයි මට හාමුදුරුවන් මේ මුණ ගැහෙන්නේ මේ දේශනා අහන්න ඒ මාරම ගනුදෙනුවක් කියලා මට ඒකත් හිතුණා මේ කොච්චර හෙද මෙච්චර මේ ලෝකේ හාමුදුරුවෝ හිටියත් ඔබ වහන්සේගෙන්ම මේ ධර්මය අහගන්න ලැබුණා කියන්නේ මට ඒ ණය ගනුදෙනුව කියන එක සසර පිනකට කල්යාණ මිත්‍රයෙක් ලැබෙන එක මට ඒකත් අවබෝධ වුණා මේ මගේ ජීවිතෙන්න. දැන් ඒක දුවට ආපස්සට බලනකොට ලොකු වෙනසක් තේරෙනවා නේද? ජීවිතේ ගොඩාක් ඒක නිවිගෙන යන එක දැන් ඔයාව දැනෙන මට්ටමක් නේ. ඒක තමාට සාන්දිටිකයි කියන්නේ ඒකයි. දැන් ස්වයං වහන්සේට බොරු කරලා නෙවෙයි ස්වයං වහන්සේ තම පරිවර්තනයක් නේ කියන්නේ. එතකොට ඒ පරිවර්තනය තමා තුළින් වෙනවා පෙන්වන මාර්ගය යනවා. ඒ පෙන්වන කවටහන් වල නිරත වෙනකොට තමන් පරිවර්තනය වෙනවා. එහෙමයි ඒක තමාට සාන්දිටිකයි. කිසිම කියන්නේ බොරුවක් කියලා කියන්නේ දැන් එහෙම බොරු කියන්නත් බෑනේ තමන්ගේ ගමන තමන්ට යන්න අවශ්‍ය මේ සසර නවත්ත ගන්න නම් බොරු කරලා මොකවත් කරගන්න බෑනේ. ඒක ඇත්තම தත්ත්වය කියන්න එපා. එහෙමයි. ඒක තමයි උතන වටිනාකම ඔන්න උතන තමයි භාගතුන් වහන්සේ අගය කරේ. ප්‍රතිපදාවෙන් මාපුදන්නෝ වෙති කියලා. තමාට ප්‍රත්‍යක්ෂ නොවේ දේශනා කරන්න එපා මහණනි කියලා බුදුහාමුදුරුවෝ උතන ගැඹුරෙන් කියනවා ස්වාමීන් වහන්සේලාට. තමාට ප්‍රත්‍යක්ෂ නැතුව දේශනා දැන් අපේ තියෙන දැන් ගුරු වෘත්තියක වගේ අර
මේ සිස්ටම් එකක් නේ තියෙන්නේ. ඒකයි ගොඩක් දේශනාමනේ යන්නේ නේ හාමුදුරනේ. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික ප්‍රතිපදාවමනේ දේශනා කරන්නේ. දැන් හැමෝටම දැන් ස්වාමීන් වහන්සේලාට මේ කතා කරලා මේ අම්මලාට මේගොල්ලන්ට නිවැරදි විදිහට උතන පෙන්වන්න බෑ. ඒකනේ ඒව නොකර ඉන්නේ. එහෙම නැති හැමෝම ෆෝන් වලින් කතා කරලා මේ YouTube දානවනේ. දාලා එහෙම පරිවර්තනය වුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් විතරයි ඒතන පෙන්වන්නේ. අන් අයට එහෙම පෙන්වන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන් සූත්‍රයක් කියලා ඉතින් ඔක මේවා කරලා පැයක ධර්ම දේශනාවක් කරයි මේ මතකෙන්. ඒ හාමුදුරනේ දැන් මම ඉස්සර ආපු ඒවා හාමුදුරනේ හැම දෙයක්ම දැනුමකටනේ යන්නේ කියලා දැන් තේරෙනවා. කියන්නේ ජාතක කතා හෝ අපි අහපු හැම දෙයක්ම මේ අපි ඒ දවස්වල අහලා ඕ කියලා. හැබැයි දැන් පුළුවන් ඒ ජාතක කතාවේ හාමුදුරනේ දැන් ඔය කාටුනට ඒ අපි අහලා තියෙන කතාවල දැන් වෙනස් විදිහකට තමයි ඒකේ එන්නේ අවබෝධය. ඇයි ජීවිතේ හරිතැන අත්විඳිනකොට ඔයාට නිවැරදි තැන මතුවෙනකොට ඒ කියන්නේ දැන් රාග විනය, දේශ විනය, මෝහ විනය ඔයා තුලින් මතුවෙනවා උතන. රාග දේශ මොහ දුර වෙන තැනනේ. එතකොට දැන් ඕනෑම දහමක් ඔයා පරිවර්තනය වෙලා ඔයාට හරිතැන දැනෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සංයුත පටිසංයුත්ත දේශනා කරන ස්වාමීන් වහන්සේලා මගේ ශාසනය අඩු වෙනවා. අර යකඩේ විනාශ වෙන්නේ මලකට කාලා වගේ. මේක මේ රාග විනයට, දේශ විනයට, මෝහ විනයට ගලපලා දේශනා කරන්න බැරි ස්වාමීන් වහන්සේලා නිසා තමයි මගේ ශාසනය නැති වෙන්නේ කියලා භාගතුන් වහන්සේ පෙන්වුවේ එතන. නැති වෙන්නේ කියලා. එහෙමයි. ඒක දැනුත් ඇස් පිට පන අපිට වෙනවනේ හාමුදුරනේ. ඉතින් ඒ කාලේ ඇවිල්ලා තියෙන්නේ ඉතින්. එහෙමයි. දැන් ඉදිරියේදී කොහොමත් ගොඩාක් මේ පරිවර්තනයත් එක්ක ගොඩාක් දහම ප්‍රායෝගිකව අත්විඳින අය ඉන්න නිසා ඉදිරියේදී ආපහු අවුරුදු 2000ක් 2500න් එහා දහම රැකෙනවා. අපෙන් ඒ විය යුතු යුතුයකම භාගතුන් වහන්සේ අපේ සසුන වෙනුවෙන් ඒක දැන් වෙනවා. ගොඩක් ස්වාමීන් වහන්සේලා තරුණ අය දැන් මෙතන කතා කරනවානේ අපි වගේ. මේ පටිච්චසමුපාදයේ ප්‍රායෝගිකව ගොඩක් එහෙම තමයි. ඔව් හාමුදුරනේ දැන් සෑහෙන ඉන්නවා තමයි තරුණ පිරිසක් නම් මේ විදිහට මේ ඇත්තටම දහම හොයාගෙන සමහර අයට හාමුදුරනේ මේ තරුණ වයසෙන්ම අර ජීවිතේ අර ඒ මහන්සිය දැනිලා මේගොල්ලෝ දහමට යොමු වෙනවා ඊට පස්සේ. මොකද්ද මේකේ තේරුම කියලා වගේ හිතන දවසක් එනවා. එහෙමයි. යථාබෝධය ලබනවා මේ ගොඩාක් පිරිසක් මේ අන්තිම කාලේ බුද්ධෝත්පාද කාලේ මේ අන්තිම කාලේනේ මේකේ ගොඩාක් කුසල් සංස්කාර තියෙන අය මෙතන මතුවෙලා නෙවෙනවා. කුසල් සංස්කාර තියෙන අය කොහොමත් නිවැරදි දහමට මතුවෙනවා. ඒගොල්ලන්ට එක දේශනාවක් ඇහෙනකොට ඒගොල්ලෝ නතර වෙනවා එතන. ඒ කුසල් මතුවෙලා තියෙන අයට එක දේශනාවක් ඇති. ඒගොල්ලෝ නතර වෙලා ඊට පස්සේ දිගටම මේක අහලා ප්‍රායෝගික වෙනවා. දැන් දුවට වෙන්නෙත් නැත්තේ එහෙමනේ. දුවටත් ඔය හම්බුලෙසන ඔය සැකසෙන්නේ නැත්තේ දේශනාවක් ඇහෙන්නේ නැත්තේ. ඔව් හාමුදුරනේ ඔව්. එක දේශනාවක් ඇහිලා ඊට පස්සේ එතනින් එහාට හාමුදුරන්ගේ දේශනා ඔක්කොම ටික ඒ කාලෙට වෙනකන් දාලා තිබ්බ ඔක්කොම අහලා මේ ඊට පස්සේ තමයි මේ අර YouTube එකේ නම්බර එක තියෙනකොට මම කෝල් එකකුත් දීලා බලනවා කියලා හිතලා කෝල් එක දුන්නේ ඉස්සරම හාමුදුරන්ට. එදා ඉඳලා අද වෙනකන් හාමුදුරන් හැම දේශනාවක්ම අහන මොකද හාමුදුරනේ හැම දේශනාවකම ගන්න දෙයක් තියෙනවා. වෙන කෙනෙක්ට කිව්වත් ඒකේ මටත් ගන්න දෙයක් තියෙනවා. එහෙමයි. ඒ ජීවිතේට අර මේ තමන්ගේ ජීවිතේ ප්‍රායෝගික නොවුන තැන්වලදී ප්‍රායෝගිකව ගලපා ගන්න මේ ඒ තැන් සෑම දේශනාවකම ගත දැන් ඔයා දැන් මුලින් අහපු දේශනා දැන් අහුවොත් එහෙම දැන් තමයි හොඳටම මේ ෂූම් තැන් ටික අහුවෙන්නේ. එහෙමයි. දැන් ඔයා ඒක මේ පරිවර්තනය වෙමින් ඉන්නේ. එතකොට තමයි දැන් තමයි තේරෙන්නේ මේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ කියලා තියෙන මේ ෂූම් තැනනේ කියලා. එහෙම දැන් ඒක දැනන දැන් සමහර අම්මලාට හාමුදුරුවෝ මේ දේශනා කරද්දී ඒක මට මම කියනවා මෙතන කියන්නේ ඇයි මේ එකම තැන කතා කරන්නේ එහෙම කියලා මේ හිතෙනවා මේ මොකද අර ඒ කෙනාට අර ඒක පැහැදිලි කරන්න අමාරුයිනේ. එහෙමයි. ඔක්කත් යන කියලා දෙන්න හිතනවා මැදින් පළල නේද? ඉන්නකොට තේරෙනවා. දැන් ඔයාලට තේරෙන නිසා මට දැන් එක වෙලාවකට හිතෙනවා හාමුදුරුවනේ දැන් ඒක අහන් ඉන්නකොට පොඩ්ඩක් කට වහගෙන මේ හාමුදුරුවෝ දේශනා කරන එක අහන් ඉන්නකො ඉස්සෙල්ලා කියලා. කතා කරන්න දෙන්නේ නැහැ හාමුදුරුවන්ට. ඉතින් ඒක ගොඩක් වෙලා තියෙන්නේ අර ඒගොල්ලෝ වල ඉන්න දෘෂ්ටියට ගලපන්නනේ හදන්නේ. ස්වාමීන් වහන්සේ පෙන්නන එක යාගේ දෘෂ්ටියකට ගලප ගන්නම තමයි හදන්නේ. නැත්නම් ඒ කියන්නේ හැමෝම ඉන්නේ එක එක දෘෂ්ටි වලනේ.
එක්ක දිව්‍ය ලෝකවල දෘෂ්ටි වල ඉන්නවා. එහෙම එක්ක මේ කොහේ හරි ගිහිල්ලා මේ පාවෙන ඊගාව ආත්මේ හොඳ තැන් වල ඉපදෙන දෘෂ්ටි වල. ඔය වගේ දෘෂ්ටි වල ඉන්නේ. ඔය ලේසි නෑ ඔය දෘෂ්ටි ටික ගලවලා සම්මාදිට්ඨියටපත් වෙන්න. දැන් සම්මාදිට්ඨිය කියන්නේ යහපත්ව දැක්ම. යහපත්ව දකින්න එකත් එකක් දෘෂ්ටියක් තමයි. සම්මාදිට්ඨිය. යහපත්ව දකින්න දෘෂ්ටියක්. ඉතින් ඔය කොහොම දෘෂ්ටි ටික ගලවලා යහපත්ව දකින්න දෘෂ්ටියකට තමයි ඉස්සලා පරිවර්තනය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ ඔක්කොම විචිකිච්ඡා සැක දුරු වෙලා ඔතනදී අනාගාමී අරිහත්ත්වය ලබන මාර්ගයට යන්නේ. මම මේ හාමුදුරුවන්ගේ මේ පහුගිය සතියේකත් එක අම්මගෙනිටත් දේශනාව කරනකොට මම අහන් ඉඳලා මේ මමයි වගේ මහත්තයා දෙන්නම වගේ මහත්තයා hina වෙන ඕන්න දැන් නම් හාමුදුරුවන්ගේ බැනුම් ටිකක් අහගන්න යන්නේ කියලා. අර කියන දේ තේරුම් ගන්න නැතුව උත්තර කියනකොට මනෝ කර්ම කර මේ ඒක ඉතින් ලේසි නෑනේ. එහෙමයි. ඒක පහදලා දෙන්න. ඔව් කාලයක් යන්න ඕනේ. ඔය එතනකොට ටික ටික ඔක සැකසීලා ඒගොල්ලොන්ට පරිවර්තනය වෙන්න ඕනේ. අපි ඒගොල්ලොන්ට ඇත්තටම ලොකු මේකක් ඉතින් ඒගොල්ලෝ ලොකු අනුකම්පාවක්. ඉතින් ඒගොල්ලෝ පව් ඒගොල්ලෝ නොදනුවත් නිසානේ ඔය තැන්වල ඔහොම දඟලලා අහන්නේ. සයමහන්ස කවදාවත් ඒ කියන්නේ එහෙම වුණත් හරි මේ දැන් හරි මාර්ගයට වැටිලානේ එතනින් එහාට හරි ඒගොල්ලෝ සමහර තැන්වල මේ ඍජුව පෙන්වන්න ඕන තැන් තියෙනවා. ඒගොල්ලන්ගේ මාන්නය වැඩි වුණොත් එහෙම එකපාරට සයමහන්ස පොඩ්ඩක් අර සොරය වැඩි කරලා එතන පෙන්වනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ අවදි කරන්න බෑ. ඒක සයමහන්සට දැනෙනවා. දැනුනොත් මම එතන අර ලොකුවට මේ සොරයකින් එතන අවදි කරනවා එකපාරට. එහෙම අවදි කරපු ගමන් හරියනවා. නැත්තම් කොච්චර හොඳින් කිව්වට අවදි වෙන්නේ නැති අය ඉන්නවා. ඒගොල්ලන්ගේ භාෂාවට ගැළපෙන භාෂාවකින් දෙන්න ඕන තැන් තියෙනවා. අන්න ඒ තැන් වල දෙනවා ඍජුව. එතකොට කඩලා අවදි වෙනවා. ඕ නැත්තම් ඒගොල්ලන්ට දැනෙන දේ ඉගෙන ගත්ත දේවල් හැමදේම කියන්න උත්සාහ කරනවානේ දැන් හාමුදුරුවෝ මේ දේශනා කරන මාර්ගය ගැන හිතන්නේ නැතුව. ඒකයි. හොඳයි දුව එහෙනම් කතා කරපු එක. එතන මොනවා හරි තිබුණොත් ඔයාලට මේ මැසේජ් එකක් හරි දාන්න. එන්නේ මේ විදිහට කියලා. එහෙමයි. හොඳයි හාමුදුරනේ මේ ආයි දවසක මම හාමුදුරන්ට කතා කරන්නම්. හාමුදුරුවෝ දුන්න කමටහන් ඉතින් ඒ විදිහට කරගෙන යනවා. එහෙමයි. අනේ මේ ගොඩක් පිං සිද්ධ වෙනවා මේ මට එවනේම දාන්නේ ඔයාගේ වනේ. මම නැත්තම් ඉස්සර ඔහේ නිකන් මොනවා හරි වීඩියෝ එකක් නේ පිළිවෙලකට ඒ වැඩ ටික වෙනවා YouTube එකට ඩවුන්ලෝඩ් වෙන එක. ඒකට ගොඩක් ඔයාලට කුසල් සංස්කාර හිමි වෙනවා. මොකද ඒකට ගොඩක් මට උදව් කරා. මම ඉස්සරහට තව අලුත් ටිකක් හදලා එවන්නම් හාමුදුරනේ. හොඳයි දුව හොඳයි. ඔයාලට තෙරුවන් සරණයි. එහෙනම් යහපතක් වෙන්න ඕනේ. හරි තෙරුවන් සරණයි හාමුදුරනේ. හොඳයි යහපතක්. හරි හාමුදුරනේ. සාදු සාදු. තෙරුවන් සරණයි ඔබ සියලුම දෙනාට. ඇතම ගොඩාක් සතුටුයි සම්මුතියක් තුළ අපගේ භව නිරෝධාරාමය ටිකෙන් ටික ඉදි වෙමින් පවතිනවා. ඉතින් උදව් උපකාර කරපු සියලුම දෙනාට මේ කුසල් සංස්කාර හිමි වෙනවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලුම කුසල් සංස්කාර ඔවුන්ට අනුමෝදන් වෙනවා. ඒක ඒකාන්තයි. මොකද මේ භව නිරෝධාරාමය ඉදි වෙන්නේ දහසක් වූ අපේ බෞද්ධයන්ට උතුම් නිර්වාණය අවබෝධ කරගන්න, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිය නගන්න, ප්‍රායෝගික වෙන්න. දැනට පුළුවන් 4-5 දිනකට වගේ නැවතිලා ඒ ධර්ම සාකච්ඡාවලට සහසම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතයට මේ සියුම් තැන් ගලපාගෙන ප්‍රායෝගික වෙන්න. එතන කල්යාණ මිත්‍රයාගේ අවශ්‍යතාවය අනිවාර්යයි. ඒ වගේම ඒ නිදහස් පරිසරයක් අනිවාර්යයි. ඉතින් ඔබට සැකසීලා තියෙනවා මෙම උතුම් වූ පුණ්‍ය භූමිය මේ භව නිරෝධාරාමය ඔබට නැවතිලා එතෙන් අඳුනා ගන්න. ඒ සියුම් ධර්ම කරුණු තමාගේ ජීවිතයෙන් ගලපා ගන්න. එහෙමනම් තව අපිට තියෙනවා සුළු සුළු වැඩ ටිකක්. අපි ඒවා දෙයක් නොකරගෙන අපිට පුළුවන් ආකාරයෙන් අපි ඉදි කරනවා. ඉතින් ඔබටත් පුළුවන් මේ පුණ්‍ය කර්මයට දායක වෙන්න. දායක වෙලා උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලුම කුසල් සංස්කාර ඔබට අනුමෝදන් වෙනවා. ඉතින් ඇත්තෙන්ම හරි සතුටුයි මේ තැන් ඉදි වෙනකොට. මොකද උතුම් වූ මනුස්ස කය මේ වටිනා ලැබුණු මේ මනුස්ස කයකට ඇවිල්ලා අපි මේ නිවන අවබෝධ කරනවා කියන්නේ අපි මේ භාගතුන් වහන්සේට කරන එකම ගෞරවය. ප්‍රතිපදාවෙන් මාපුදන්නෝ වෙති කියන තැන. එහෙමනම් ඔබටත් පුළුවන් මේ පුණ්‍ය කර්මයට දායක වෙන්න. මෙය කවදාවත් අපත යන තැනක් නෙවෙයි. මේ කම්සැප විඳින තැනක් නෙවෙයි.
මිනිසුන්ගේ භව ගමන ඒ උතුම් වූ නිර්වාණය ටිකෙන් ටික අවබෝධ කරගන්න උසුක වෙන තැනකට තමයි ඔබ ඒ ආධාර කරන්නේ. ඒ මහා කුසලයක්. එහෙමනම් ඔබටත් පුළුවන් අපේ දැනට ඉති වෙමින් පවතිනවා අපේ වැසිකිලි පද්ධතිය. ඒකටත් පුළුවන් ඔබට උදව් උපකාර කරන්න. එය අපිට කඩිනමින් ඉදි කරගත යුතු වෙනවා. ඉතින් ඒ වගේම මේ තැන පිරිසිදුව තබා ගන්න ඒ ලස්සනට නිදහස් පරිසරයක් සකසා ගැනීමේ අවශ්‍යතාවය තව ටික ටික තියෙනවා. ඒ තැන් වලට ඔබටත් පුළුවන් උදව් කරන්න. ඔබට එහෙම උදව් කරන්න අවශ්‍යතාවයක් තිබුණොත් ඒ පිළිබඳව මාහට දැනුවත් කරන්න. මගේ දුරකථන අංකය දාලා තියෙනවා. ඒට කතා කරන්න. ඉතින් මේ මොහොත වන විට සහසම්බන්ධ වෙලා මේට ආධාර කරපු ඒ සියලුම පින්වතුන්ට මේ කුසල් සංස්කාර අනුමෝදන් වේවා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලුම කුසල් සංස්කාර හේතු සාධකම වේවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. යහපතක්ම වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සුවපත් වේවා. අභිවාදන සීලිස නිත්තං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත් ඉමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිච්ඡතු. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා. උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලුම කුසල් සංස්කාර හේතු සාධකම වේවා. සුවපත් වේවා.